ගොඩක් අය කියනවා මගේ අංක 1 පවුල. මගේ අංක 1 රස්සාව. මම කියනවා පවුලවත් රස්සාවවත් කිසිම දෙයක් අංක 1 කරගන්න එපා කියලා. ඇයි මෙහෙම කියන්නේ? අපි හිස් අතින් ඉපදිලා ජීවිතේ එක එක දේවල් අත් දෙකෙන් ගුලි කරලා අල්ල ගන්නවා. සමහර වෙලාවට රස්සාව, සමහර වෙලාවට තත්ත්වය, සමහර වෙලාවට ලස්සන, සමහර වෙලාවට දරුවෝ. මේ මොනවා අල්ලගත්තත් අපි මේ අල්ලගත්ත තැන ඉඳන්ම මානසිකව ලොකු පීඩනයක ඉන්නේ. අපි අල්ලගත්ත කෙනා වෙනස් වෙනකොට, අපි අල්ලගත්ත දේ වෙනස් වෙනකොට අපිට ලොකු පීඩනයක් ඇති වෙනවා. හරියට මෙන්න මේ වගේ. ඔන්න තියෙනවා වීදුරු පොඩි භාජනයක්. කට පොඩි මේ හරියට ටිකක් ලොකුවට තියෙනවා. ඒක ඇතුලේ තියෙනවා එක එක බඩු, කෑම වර්ග. මේ වඳුරු පැටියෙක් යනවා මෙන්න මේ භාජනයේ ඇතුළට. වාජනය ඇතුළට ගිහලා කනවා අර තව තියෙන කෑමත් අත් දෙකට ගුලි කරගන්නවා. හැබැයි අත් දෙකට ගුලි කරගත්තට පස්සේ මේ වීදුරු භාජනෙන් එළියට උට එන්න බෑ. මොකද ඌ ලොකු වැඩි. ඌ කාලා ලොකු වෙලා ඒ වගේම තමයි එයාගේ අතේ තියෙන ඒවත් එළියට අරගෙන එන්න බෑ. මෙන්න මේ විදිහට තමයි අපි හැමෝම ජීවිතේ හිර වෙන්නේ. අපිට එළියට එන්න බැරි කමක් නැහැ. එළියට එන්න පුළුවන්. හැබැයි අපි අත් දෙකෙන්ම බදාගෙන ඉන්න නිසා අපිට එළියට එන්න බෑ. අපිට ජීවිතේ නිදහසේ විඳින්න බැරි වෙලා තියෙනවා. මේක තමයි යථාර්ථය අපි කවුරුත් මුහුණ දෙන. ඉතින් මේකෙදි බැඳීම් කියන්නේ ප්‍රශ්නයක් නෙවෙයි. රස්සාව කියන්නේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ හැමදේම අපි කරන්න තියෙන්න ඕන. නමුත් අපි මානසිකව එල්ලේගෙන ඉන්න තාක් අපිට ඇති වෙන්නේ ඇත්තටම පීඩනය. අංක 1 කරගන්න තමන්ගේ හිත වැඩ කරන විදිය බලන්න. දවසට එක විනාඩි 5ක් සිහියෙන් තමන්ගේ කකුල් දෙක බිම තියලා ඇවිදිනකොට සිහියෙන් ඇවිදින්න. මේ හිතේ පීඩනේ නැහැටි, මේ හිතේ සතුටේ නැහැටි, මේ හිතේ කලකිරීමෙන් නැහැටි, මේ හිත මොහොතින් මොහොත වේගින් එකින් එකකට පැන තප්පරෙන් තප්පර වෙනස් වෙන හැටි මේ දේවල් හොඳට බලන්න. ඒ බලනකොට ඔයාලට තේරෙවි ඔයාගේ හිත ඔයාටවත් කන්ට්‍රෝල් නැතුව දුවන දිවිල්ල. එහෙම දුවන හිත ඔයාට වෙනස් කරගන්න බැරි නම් ඔයා කොහොමද තව කෙනෙක්ගේ හිතක්, තව දෙයක් වෙනස් කරන්නේ? ජීවිතේ සාර්ථක වෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි තමන්ව අවබෝධ කර ගැනීම. මොකද ඒ අවබෝධ කරගත්ත මනුස්සයා හැමදේම කරන්නේ අවබෝධය මූලික කරගෙන. ඒ නිසා ජීවිතේ ගොඩාක් දේවල් පස්සේ දුවන මිනිස්සුන්ට මහා ලොකුට දුවන්නේ නැතුව ජීවිතේ සාර්ථක කරගන්න හොඳම ක්‍රමය තමයි තමන්ව අවබෝධ කරගන්න එක. තමන් ආදරය බවට පත් වෙන එක. තමන් ළඟට ගියාම ඕන කෙනෙක්ගේ ගැටලුවක් විසඳීමේ හැකියාව ඔයාට ඇති වෙනවා. ඒ ඔයාගේ ඇතුලේ තියෙන නිවීම තුළින්. එක සිනහවකින් ඔයාට පුළුවන් හදවත් දහස් ගාණක් සුවපත් කරන්න. ඉතින් ඒක ඇවිල්ලා ගොඩක් අවංක දෙයක්. ඉතින් මම කියන්නේ අංක 1 පවුල රස්සාව කිසිම දෙයක් නෙවෙයි. ඔබව කරගන්න. ඔබේ හිත වැඩ කරන විදිය, ඔබේ මේ මොහොතට අවදි වෙන්න, ව්‍යායාම කරන්න, ගුණදායකව කන්න, ජීවිතේ වෙනස් කරගන්න. මොකද මිනිස්සෙක් විදියට ඉපදුණු කාරණාව අමතක වෙලා ගිහිල්ලාද කියලා චුට්ටක් කල්පනා කරලා බලන්න.